වේ කරන ශ්‍රයානි මල්ලවාරච්චි මහත්මියට ඔබතුමිය බොහොම ආදරෙන් වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා තවත් ඔබ ආදරය කරන රංගන ශිල්පියෙකුට බොහොම ආදරෙන් පිළිගන්නවා දුන් ගයි අයිබෝන්. අයිබෝන්. කන්නාඩියේ පොඩ්ඩක් පන්නලා පෙන්නන්න අපිට. ඇස් දෙක තරංග වෙලා තියෙන්නේ. හරි බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා යෝන් රංගන ශිල්පිනියකට වැඩසටහන සඳහා බොහොම ආදරෙන් පිළිගන්නවා මලිකා සිරිසේනගේ. මලිකාවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රතිභාපූර්ණතවත් රංගන ශිල්පියෙක් වේදිකාවේ ඔබ ආදරය කරන රංගන ශිල්පියෙක් පුංචිතරේ ඔබට හරියට සමීප කෙනෙක් අයිබෝන්. අයිබෝන්. ගියාන් අයියත් ඇවිල්ලා. ගියාන් ප්‍රනාන්දු බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා. ඇයි ඉතින් ලොකු අයියනේ ඒකයි මේ ඉන්නේ. ඉතින් සෑහෙන කාලයකට පස්සේනේ. උනේ එන්නම් බුන්නේ මේ පැත්තේ. ඈ? මේ පැත්තේ එන්නම් බුන්නේ සෑහෙන කාලෙකින්. බලෙන් අරගෙන ආවේද? බොහොම ආදරෙන් පිළිගන්නවා පබාටෙල් නාට්‍ය හරහා 80ක් ටෙලිලෝලි හදවත් තමා විතරණ තු කරගත්ත අපේ ආදරණීය සරත් චන්ද්‍රසිරි මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහන සඳහා. ආයිබෝ. දශක ගණනාවක්ම අපට අහන්න පුළුවන් ගීත ගායනා කරපු ආදරණීය තාත්තා කෙනෙක්ගේ පුත්‍රයෙක් බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහන සඳහා. ආයිබෝ. මොවින් පෙරේරා මහත්මයාගේ ආදරණීය පුත්‍රයා සොහන් බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහන සඳහා. ඒ වගේම අද වැඩසටහන සඳහා බොහොම අපි ආදරෙන් ආරාධනය කළා තවත් ඔබ ආදරය කරන ගායන ශිල්පිනියකට. ඇයි ගායනා කරපු ගීත පුංචි ප්‍රමාණයක් වුණත් ඒ බොහෝ ගීත අපේ හදවතට බොහොම ආදරණීයයි බොහොම සමීපයි අද වැඩසටහන සඳහා ප්‍රියානි ජයසිංහව බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් හොඳයි. හොඳින් ඉන්නවනේ. කාලයකට පස්සේ යත් ආවේ. ඔව් අනේ. අපි වෙන් වෙලා දැන් ඉන්නේ. ඔව්නේ. අද වැඩසටහන සඳහා බොහොම ආදරෙන් පිළිගන්නවා පියුමි ශානිකාව. පියුමිව අතිශය දක්ෂ රංගන ශිල්පිනියක් අපේ රටේ යෝන් රංගන ශිල්පිනියක් පියුමිව පිළිගන්නවා බොහොම ආදරෙන්. 70 දශකයේ අපිට ඇහුණු ආදරණීය ගී හඬක් බහු කාලයක අපිට වැඩි දකින්න ලැබුණේ නැහැ ඒ මුහුණ. අපි හොයාගත්ත හැබැයි පස්සේ. අපි අද වැඩසටහන සඳහා 70 දශකයේ ඉඳලා අද දක්වාම අපිට ඒ ගායනා කරපු ගීත බොහොම ජනප්‍රියයි. ඒ ගායන ශිල්පියාට අපි වැඩසටහන සඳහා ආරාධනය කළා. ලුක් හෙන්රික්ස් මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහන සඳහා. ඇයටත් සංගීත උරුමයක් තියෙනවා. ඒ සංගීත උරුමයෙන් අපිව පිනවන්නට ඇය ගමනක් ආරම්භ කරලා දෙනවා. අද වැඩසටහන සඳහා උෂා වර්ණි මෙන්ඩිස්ටත් අපි ආරාධනය කළා. උෂා වර්ණිවත් බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහන සඳහා. මේ පිරිසයි අද රාය 12 වෙනිතෙක් ඔබේ නිවහනේ ඉන්නේ. අපිට කතා කරන්න 277 44 22 277 44 23 දුරකථනක් අග්ගණය කරන්න. අපි ආරාධනය කරන්න මීළඟ ගීත ගායනා කරන්න ප්‍රියානි ජයසිංහට.
දෙක 77 44 22 සහ 23 දුරකථනක් අංගනය කරන්න. ශ්‍රී ලංකා කණ්ඩායම සමග මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත් වුණා වෙස්ට් ඉන්දීස් කණ්ඩායම. මේ ඒත් එක්කම ඔබේ ක්‍රිකට් දැනුමට දැන් අනගිතම තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් උදා වෙ තිබෙනවා. ඒ තමයි මොබිටෙල් ක්‍රිකට් ක්විස් සමගින් ක්‍රිකට් ලෝයේ අලුත්ම තොරතුරු සම්බන්ධයෙන් අසන ප්‍රශ්නයට පිළිතුරු සපයා 3D TV දිනා ගැනීමේ අවස්ථාව සැප්තැම්බර් 18 වෙනිදා සිට ඔක්තෝබර් 18 වෙනිදා දක්වා ඔබට තිබෙනවා. මොබිටෙල් දුරකථනයෙන් 20 මතා ඔබට මේ තරඟයට ඇතුළත් වෙන්න පුළුවන්. අපි ඒ පිළිබඳව මතක් කරනවා. 3D TV දිනාගෙන ඉන්න ඔබට අවස්ථාව තිබෙනවා. 277 44 22 සහ 23 දුරකථනක් අංගනය කරන්න ඔබට පුළුවන් වැඩසටහනට කතා කරන්න. සරතේ මොකෝ හොඳින් ඉන්නවනේ. දෙයියනේ කියලා තාම ජීවිතුන් අතර ඉන්නවා. අයියේ අර ලොකු අයියා කියන චරිතෙට මහා ලොකු රට ඇතුලේ සහ රටින් පිට විදේශ රටවල වල පවා ලොකු පිළිගැනීමක් තිබුණා සහ ලොකු ආදරයක් ලිංගතුකමක් දැක්වුවා ඒ චරිතයට. ඔව්. රංගන ජීවිතය ඇතුලේ ওই ලොකු අයියා චරිතය සුවිශේෂයිනේ. ඔව් ඇත්තටම මේ ඒකේ විශේෂත්වය සහ සුවිශේෂත්වයක් තියෙනවා. කිව්වා වගේම මේ ඒක මිනිස්සු මා පුදුම විදිහට වැළඳගත්තා. මම හිතන්නේ ඒ දඩබ්බර චරිතයක් වුණත් මේ පාතාල චරිතයක් වුණත් අර පෞල් සංස්ථාව තුළ ඒ කරන ආදරේ නංගිට අම්මට කාන්තාවන්ට කරන ආදරේ මොකද අපේ 60 ගාණක් විතර කාන්තාවනේ බලන්නේ විශේෂයෙන් මේ මෙන්ටලිට කරන ආදරේ ඒවා ගත්ත බොහෝ විදිහට ඒගොල්ලෝ උකහාගත්තා. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඒ චරිතෙට ආදරය කරන්න පළවෙනිම හේතුව. අයියේ මේ සමහර බණින චරිත කරලා මිනිස්සු බයිනවනේ සමහර චරිත කරාම. ඒ කියන්නේ ඒකක් ඒ රංගන ශිල්පියාට පෞද්ගලිකව තියෙන ආදරය. ඒ කියන්නේ ඔහු ගොඩනගාගත්ත ප්‍රතිරූපය හරහා කෙනෙක් තියෙන ප්‍රිය භාවයත් එක්ක ටිකක් නපුරු චරිතයක් එහෙම කරාම මොනවාදර කරේ කියලා අහනවනේ. එතකොට සමහර අයට දෙන උත්තර මොනවද? කියන්නේ පෞද්ගලිකව අහනකොට මොනවාද රංගපාන කියලා අහුවම පාරේට යනකොට මොනවද සාමාන්‍යයෙන් ගියන්නයි කියන්නේ. මම කියනවා ඇත්තටම බයිදි මම හරි සතුටුයි. මම කියනවා නේ බොහොම ස්තුතියි. එහෙනම් බයිනවට මොකද ඔයගලන් බයින්න තමයි මට වැඩ තියෙන්නේ. නොබැන හිටියොත් වැඩ නෑ. ඒ කියන්නේ බහුගේ අවුරුදු මම හිතන්නේ කාලයක් තිස්සේ ITN එකේ එක දිගටම බැනුම් අහන චරිත කරගෙන යනවනේ. ඉස්සරහට කරනවා. තවත් දෙවෙනි දවසට යනවා. ඉතින් ඒවල බයින ප්‍රමාණය වැඩි වෙන්න මම හිතන්නේ සරත්ලට මට සරත් කොතලාවට කුමාර තිරිමාදුර වගේ වෙන ගණේක නළුව ටිකක් ඉන්නවා. ඒ අයට බැනුම් අයන්නේ ඒ බැනුම් අහන එක හරහාම අපිට තියෙන කියන්නේ අපේ වෘත්තිමය කටයුත්තේදී අපිට හරි වාසියක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ චරිත සාර්ථකව කෙරලා තියෙනවා. ඒ බණිනවා කියන්නේ ආදරේ වැඩිකමට බණිනවා. ආදරේ වැඩිකම. හැබැයි ඉතින් මිනිස්සු එහෙම බැනලා ආයි ළඟට කියනවා ඒ කියන්නේ හොඳට කරන හින්දානේ අපි මේ බයින්නේ. කීකේ කියන අපිටම පෙන්නන්න බෑ ඔයාව කියලා. සාය දැනුම තියෙන ප්‍රේක්ෂකයාට මේ චරිතය තමයි රංගන ශිල්පියාගේ සීමාව දකින්න තරම්. ඒ කියන්නේ අනිත් එක අපි ඉතින් සාමාන්‍යයෙන් දැක්කම අපි බොහොම සුවදශීලී පුද්ගලයන්. ඒ කියන්නේ බල හුඟක් බයින් නැති චරිත කරන අය යනකොට පාර යන විදිහට වඩා හුඟක් වෙනස් විදිහට අපි යන්නේ. අන්න උත්තරේ. මේ අපිට ඇමතුමක් ආයිබෝන්. ආයිබෝන්. කවුද පුතුමිය? මම කල්පනාදු සමන් මට කතා කරන්නේ. හා? මට සහන් පෙරේරාට කතා කරන්න ඕනේ. පුළුවන්. ගමේ කෙනෙක් ඕන. හලෝ. හෙලෝ.
කොහොමද? පුතා මම මේ ඔයාගේ තාත්තගේ හොඳ රසිකෙක්. අයියත් මම ගොඩක් දන්නවා. කල්තර මම දොඩංගල. අපේ නගරේ. ඔයගොල්ලන්ගේ ගෙවල් දෙමත් දන්නවා ඔයාගේ. ඉතින් මම තාත්තගේ ගීත වලට ගොඩක් කැමතියි. thank you. ඔයා කියන කොටත් ඉතින් හරිම දුකයි අපිට ඉතින් තාත්තා ගැන තාත්තගේ ජීවිත එක ගැන. මට ඔයාට පුළුවන් කියන්න තාත්තගේ අර මා නලවා මා සංසා ගීතේ. ඉදිරි ගීතවලදී ගායනා කරන්න. කියනවනේ. ඔව් පොඩි කොටසක් හරි ගීම අපි තෝරගත්ත ගීතයක්. හරි අනිවාර්යෙන් කියන්න. අපිට තව යමුතුමක් ආයිබෝන්. ආයිබෝන්. කවුද? කමනි කතා කරන්න කිරුවත්තුරුවේ. හා. මට පියාණියක්කට කතා කරන්න. කතා කරා. අක්කේ කොහමද? ඔයා අඳුරගත්තද? කවුද මේ? කිරුවත්තුරුවේ. කිරිවත්තුඩුවේ. මේ කහතුඩුව කිරිවත්තුඩුව නේ? කහතුඩුවේ. මට නිකන් මතකයි වගේ. අක්කේ ගෑටියක්ගේ දුව. දන්නවා. එයා දැන් හරි ලස්සන වෙලා. අඳුරන්න බෑ. ඒකි කොහොමද අක්කේ? හොඳින් ඉන්නවා. මොනවාද අලුත් සින්දුවේ? අලුත් සින්දු ගොඩාක් කරා. ඔන්න මගේ ෂෝ එකක් තියෙනවා එන්න බලන්න. ලස්සන සින්දුවක් කියන්න. හරි බොහොම ස්තුතියි. කතා කළාට ස්තුතියි. අපි තව සින්දුවක් අහමු මනෝජේ. අපි ආරාධනා කරමු මල්ලිකාට දැන් චේට මුසික් එකක්.